මචං ලංකාව කියන රට ඇතුලේ අඩුම තරමේ ෂෝට් මූවී එකක් තියා අඩු මං හිතන්නේ මූවී එකකවත් අර සොම්බීස්ලා ගෙනල්ලා ඒ වගේ පිස්සුවක් නටලා ඇති කියලා මම දැනුවත්ව නැහැ. ඒ කියන්නේ මම ඉතර ලංකාවේ ෆිල්ම්ස් ගැන අප්ඩේට් නැහැ. බට් මං හිතන්නේ ඒ වගේ මේ සොම්බීස් කියන දේවල් ගෙනල්ලා ඒගොල්ලන් අර මේකප් කරලා උච්චර දෙයක් කරලා ඇති කියලා වෙන පැති වලින් කරලා දිනවා. බට් අපි හොලිවුඩ් කියන පැත්තට ලාවටවත් ගෑවෙන්න ඒ වගේ දේවල් try කරලා නෑ. මම දන්න තරමින් සමා වෙන්න මම දන්නේ නැතුව ඒක කිව්වනම් එහෙම දේවල් කරලා දිනවා මට සමා වෙන්න. බට් මම විශ්වාස කරනවා අර සොම්බීස්ලා වගේ නිකන් අමුතු දේවල් මේ ලෝකෙ මිනිස්සු අහන්න දකින්න බලන්න කැමති ඒ වගේ ෆැන්ටසි පැත්තට ඇදලා තියෙනවයි කියලා මම හැමදාම කියනවා වගේ ගොයුම් කියන්නේ තමන්ගේ මහන්සියෙන් තමන්ගේ ජොබ් එකේ සල්ලි දාලා කන්ටෙන්ට් හදාගෙන ගේමක් ගහන කොල්ලෙක්. English films Hollywood movies වෙලා Hindi films Bollywood movies වෙලා ලංකාවේ අපේ movies වලට තියා අපේ short movies වලටවත් එච්චර තැනක් නැත්තේ අපේ රටේ ඉන්න අම්මගෙන් තාත්තගෙන් කාලා බීලා data card එක දාගෙන බුකියේ වැළලෙන keyboard වීරයෝ නිසා. ඇත්තටම ඕක තමයි ප්‍රධානම හේතුව. මොකද ගේමක් ගහන්න ඕනේ කියලා හිතන ගොයුම්ලා වගේ කොල්ලන්ටවත් ඒ ගේම නිදහසේ ගහන් යන්න බෑ. සරලවම කියනවා නම් Taman දෙයක් කරන්නෙත් නැහැ. අනුන්ට කරන්න දෙන්නෙත් නැහැ. මට කියන්න ඕනුනේ මිනිස්සෙක් දෙයක් කරද්දි අඩුම ගානේ Tamanට ඒකට සපෝට් කරන්න බැර නම් ඒ මනුස්සයට ගලහන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න. රයිට්? ඔය අම්මගෙන් තාත්තගෙන් data card දාගෙන මේ එක එක ඒවට බැන දන්නවනේ කීබෝඩ් වීරයෝ කවදාවත් කන්ටෙන්ට් එකක් කරන්න කොච්චර දුක් වෙන්න ඕනද කියලා මහන්සි වෙන්න ඕනද කියලා දන්නේ නැහැ. ඒ කන්ටෙන්ට් එකක් ඇතුලේ තියෙන මහන්සිය කොච්චරද දරුණුද කියලා මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සු අඩුම ගානේ Taman කමෙන්ට් කරලා දාලා සෙන්ඩ් වෙන මෙගාබයිට් ගානේවත් වටිනාකමක් දන්න මිනිස්සු නෙමෙයි. මොකද උන් අම්මගෙන් තාත්තගෙන් data card දාගෙන ජීවත් වෙනවා. හරිම සරලයි.